ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා Travel with Lion YouTube නාලිකාව සමගින් සම්බන්ධ වෙන ඔබ සියලුම දෙනා. සිංහයා සමගින් යන යුරෝපානු සංචාරයේ තවත් එක් වටිනා වීඩියෝවක් සමගින් ඔබ එකතු කරන්න තමයි අද අපේ සූදානම. රුමේනියානු රාජ්‍යයේ රැකියාවක් සඳහා යන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රුමේනියා එම්බසි එකේ අලුත්ම අප්ඩේට් සහ මේ දිනවල විශේෂයෙන් අහන ප්‍රශ්න පිළිබඳව ඔබ දැනුවත් කරන්න තමයි අද අපි මේ වීඩියෝ ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්නේ. එහෙමනම් ඔබගේ යුරෝපානු සිහිනය වෙනුවෙන් නවතම අත්දැකීම් ඔබ වෙත ලබා දෙන ඒ වගේම නිවැරදි තොරතුරු ලබා දෙන Travel with Lion YouTube නාලිකාව ඔබ තවමත් subscribe කරලා නැත්නම් මෙම වීඩියෝව නැරඹීමට ප්‍රථම අපගේ නාලිකාව subscribe කර bell icon එක all දාලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු වීඩියෝවට. පෙබරවාරි මුල් සතිය වන විට රුමේනියා එම්බසි ඉන්ටර්ව් සම්බන්ධව කතා කරද්දී මුලින්ම සඳහන් කරන්න ඕන පසුගිය සතියේ එම්බසි ඉන්ටර්ව් වලට සහභාගී වුණා SC නම්බර් 218 219 220 ඒ වගේම ඉතා සුළු පිරිසක් 221 ඉන්ටර්ව් සඳහා සහභාගී වුණා. ඒ වගේම ලේට් සබ්මිෂන් කිහිප දෙනෙකුත් පසුගිය සතියේ ඉන්ටර්ව් සඳහා සහභාගී වුණු බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම පසුගිය සතිය ගැන කතා කරද්දී අලුතින් ඉන්ටර්ව් සඳහා කාටවත් ඊමේල් ලැබිලා නැහැ. ඒකට හේතුව පෙබරවාරි මැද සතිය වෙනතෙක් ඉන්ටර්ව් සඳහා ඩේට් ඉෂු වෙලා ඉවරයි. මේ වෙනට 2026 පෙබරවාරි 15 16 වන වගේ දවස් වෙනකන් ඉන්ටර්ව් සඳහා ඩේට් ඉෂු වෙලා මේල් ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් ලේට් සබ්මිෂන් අයටත් ඉන්ටර්ව් ඩේට් ඉෂු වෙලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඔබ SC නම්බර් 221 220 219 218 යන කාණ්ඩවලට අයත් ඉන්ටර්ව් අපේක්ෂකයෙක් නම් ඔබට තවමත් ඉන්ටර්ව් ඩේට් ඉෂු වෙලා නැතිනම් බලාපොරොත්තුවෙන් ඉන්න 2026 පෙබරවාරි 3 වන සතිය 4 වන සතිය වන විට ඔබට ඊමේල් ලැබෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම ඉන්ටර්ව් සඳහා සහභාගී වූ අයට පාස්පෝර්ට් කලෙක්ෂන් මේල් ලැබිලා තියෙනවා. පසුගිය සතියේදී 2025 දෙසැම්බර් 22න් පස්සේ ඉන්ටර්ව් සඳහා සහභාගී වුණු අයගෙන් පිරිසකට තමයි මේ මේල් ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබටත් මේ දිනයන් වල හරි මීට පෙර දිනයන් වල හරි ඔබ ඉන්ටර්ව් සඳහා සහභාගී වුණු අයෙක් නම් ඔබට තවමත් පාස්පෝර්ට් කලෙක්ෂන් මේල් ලැබිලා නැත්නම් ඔබ ඔබේ ඒජන්සියට කතා කරලා බලන්න. එහෙම නැත්නම් එම්බසි එකට මේල් එකක් දාලා ඔබ චෙක් කරගන්න කලෙක්ෂන් එක කවදද වෙන්නේ. එහෙම නැත්නම් ඔබගේ එම්බසි එකේ තීරණය මොකක්ද කියලා ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබ ජනවාරි 15ට පෙර දිනවලදී ඉන්ටර්ව් ගිය අයෙක් නම් ඒ අයගෙන ඉතා සුළු පිරිසකට පාස්පෝර්ට් කලෙක්ෂන් මේල් ඇවිල්ලා තියෙනවා. ආරංචිය හැටියට ඉතා සුළු පිරිසකට තමයි මේ මේල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබත් මේ දිනවලට ජනවාරි 15ට පෙර දිනයක ඉන්ටර්ව් ගිය අයෙක් නම් ඔබත් ඔබේ පාස්පෝර්ට් කලෙක්ෂන් මේල් එක ඔබට ඇවිල්ලා නැත්නම් ඔබට චෙක් කරගන්න පුළුවන්. එම්බසි එකට මේල් එකක් දාලා ඔබගේ සම්පූර්ණ විස්තරත් ඇතුළත් කරලා ඉතින් ඔබත් ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම විශේෂ කාරණය තමයි ඔබ නොවැම්බර් මාසයේ අග සහ දෙසැම්බර් මාසයේ මුල් සතිය තුල සති දෙක තුල ඉන්ටර්ව් ගිය අයෙක් නම් ඔබට තවමත් පාස්පෝර්ට් කලෙක්ෂන් මේල් ඇවිල්ලා නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ඒජන්සි එකට කතා කරලා බලන්න. යාළගෙන් විමසන්න ඔබගේ පාස්පෝර්ට් කලෙක්ෂන් එකේ තත්ත්වය මොකද කියලා, ඔබගේ විසා තීරණය මොකක්ද කියලා. එහෙම නැත්නම් ඔබට පුළුවන් අර මං කලින් සඳහන් කර විදිහට ඔබගේ විස්තර ඇතුළත් කරලා මේල් එකක් දාන්න එම්බසි එකට. එතෙන්දී ඔබට විස්තරයක් දැනගන්න පුළුවන් ඔබගේ වීසා ප්‍රොසෙස් එකේ මොන තත්ත්වයද තියෙන්නේ කියලා. ඊළඟ කාරණය තමයි මේ දිනවල විශේෂයෙන්ම අහන ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න කිහිපයක් අහනවා. ප්‍රශ්න 10ක් 15ක් අතර ප්‍රමාණයක් තමයි විශේෂයෙන් අහන්නේ. සමහරක් අයගෙන් 20 25 දක්වා ප්‍රශ්න ඇසීම ඉන්ටර්වයුව එකේදී සිදු කරනවා. ඉතින් විශේෂයෙන්ම පොදු ප්‍රශ්න කිහිපයක් පිළිබඳව තමයි මේ වීඩියෝ එක තුලින් ඔබට කතා කරන්නේ. මේ දිනවල විශේෂයෙන්ම අහන ප්‍රශ්න කිහිපයක් පිළිබඳව. ඉතින් පළමුවෙන්ම ඔයාලා ගැන විස්තරයක්, myself ගැන ඔයා හොඳට ඔබ ගැන විස්තරයක්
පාඩම් කරගෙන සූදානම් වෙලා යන්න. ඒක ඉතින් ඔබට විශේෂ සහනයක් වේ ඉන්ටර්විව් එකට මුහුණ දීමේදී. ඒ වගේම තමයි ඔබගේ ජොබ් ඇග්‍රීමන්ට් එක හොඳට බලාගෙන යන්න. මොකද ඒ ජොබ් ඇග්‍රීමන්ට් එක තුල තියෙන සියලුම විස්තර ඔබ හොඳින් පාඩම් කරගෙන බලාගෙන යන්න. ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳින් එයාලට. නිවැරදි උත්තර ලබා දෙන්න හැම විටම උත්සාහ කරන්න. මොකද එයාලා ජොබ් ඇග්‍රීමන්ට් එක අතේ තියාගෙන තමයි ඔබගෙන් මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ජොබ් රෝල් එක ඔබ යන්නේ මොන ජොබ් එකටද ඒ ජොබ් එකේ ජොබ් රෝල් එක මොකක්ද කියන එක ඔබට හොඳින් පාඩම් කරගෙන යන්න ඒක අවධානය යොමු කරලා Google search කරලා බලන්න ඔබේ ජොබ් එකට අදාළ ජොබ් රෝල් එක ඔබට හොයාගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් හොඳින් පාඩම් කරගෙන යන්න. ඊට අමතරව ඔයාගේ ජොබ් සැලරි එක ඒ කියන්නේ රුමේනියාවේ ඔබ යන්න එන්න බලාපොරොත්තු වෙන ජොබ් එකට අදාළව ඔබගේ net සැලරිය gross සැලරි එක USD ඒ කියන්නේ ඇමරිකානු ඩොලර්ස් වලින් රුමේනියන් ලේ වලින් ඒ වගේම යූරෝ ශ්‍රී ලංකා රුපියල් වලින් බලාගෙන යන්න. ඒ හතර වර්ගෙම ඔබෙන් අහන්න පුළුවන්. මොකද පහුගිය දවස් ඉන්ටර්විව් ගියපු කීප දෙනෙක්ගෙන් අහලා තිබුණා ලංකාවේ මුදලින් ඔබේ ජොබ් එකේ සැලරි එක කීයද කියලා. ඉතින් ඒ වගේම තමයි ඒක ඩොලර්ස් වලින් USD ඩොලර්ස් වලින් අහන්නත් පුළුවන්. යූරෝ වලින් අහන්නත් පුළුවන්. රුමේනියන් කරන්සි වලින් රුමේනියන් ලේ වලින් අහන්නත් පුළුවන්. ඒක නිසා මේ කරන්සි වර්ග කීපෙම ඔබගේ net salary එක සහ gross salary එක කීයද කියන එක හොඳින් කටපාඩම් කරගෙන යන්න. ඒක අනිවාර්ය ප්‍රශ්නයක් ඉන්ටර්විව් එකේදී ඔබට මුහුණ දෙන්න වෙන. ඒ වගේම ඊළඟ ප්‍රශ්න විදියට ඉන්ටර්විව් සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙක්ගෙන් පසුගිය සති කිහිපය තුල අහලා තිබුණු දෙයක් තමයි ඔබ යන සිටි එක. ඒ කියන්නේ ඔබ රුමේනියාවේ මොන සිටි එකටද යන්නේ, සිටි එක ගැන විස්තරයක් කරන්න. එහෙම ගොඩක් ප්‍රශ්න අහලා තිනවා. ඒ වගේම තමයි රුමේනියාව පිළිබඳව විස්තරයක් කරන්න. එහෙම කීප දෙනෙක්ගෙන් අහලා තිනවා. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න තියෙන සම්භාවිතය වැඩි. ඒක නිසා රුමේනියාව පිළිබඳව විස්තරයක් ඔබට කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි. ඒ වගේම තමයි ඔබ යන සිටි එක සම්බන්ධව විස්තරයක් කරන්න ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි. ඒ නිසා ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරලා ඔබ කරුණු හොයලා කටපාඩම් කරගෙන යන්න. ඔබට මේ ප්‍රශ්නේ අහන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒත් එක්කම අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත්වන තවත් දෙයක් තමයි චෙනගන් ඒරියා එක. එහෙම නැත්නම් චෙනගන් කන්ට්‍රි එකක් කියන්නේ මොකද්ද? ඔබ චෙනගන් ඒරියා එකක් ගැන දන්නේ මොකද්ද? චෙනගන් කන්ට්‍රි එකක් පිළිබඳව ඔබ දන්නේ මොකද්ද කියන එක ඒ කට්ටිය අහන ප්‍රශ්නයක් බවට පත් වෙලා. මොකද පෞද්ගලික සති කීපය තුල අහපු ප්‍රශ්න ඉන්ටර්විව් ගියපු ගොඩක් අයගෙන් මේ ප්‍රශ්නේ අහලා තිබුණා. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම මේක දැඩි අවධානයක් යොමු කරන්න. චෙනගන් ඒරියා එකක් කියන්නේ මොකද්ද? චෙනගන් කන්ට්‍රීස් කීයක් තියෙනවද? චෙනගන් කියන්නේ මොකද්ද? ඒකේ ආරම්භය නම් අහන එකක් නැහැ. නමුත් ඔබ මේ පිළිබඳවත් ඉගෙනගෙන පාඩම් කරගෙන යන්නේ ඒක ඔබට වැදගත් වෙයි. ඊට පහසුවෙන් මේ ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න. ඒ වගේම තමයි ඔබගෙන් අහයි අනිවාර්යයෙන්ම චෙනගන් ඒරියා එකක තියෙන කන්ට්‍රි එක ඔබගේ යාළුවෝ හරි නෑදෑයෝ හරි ඉන්නවද? යාළුවාට කතා කරනවද? යාළුවත් එක්ක සම්බන්ධකම් තියෙනවද? දුරකථන ඇමතුම් දෙනවද? ඒ වගේ ප්‍රශ්න පසුගිය සතියේ ගියපු අයගෙන් ගොඩක් අහලා තිබුණා. ඉතින් ඔබ ඒක නිවැරදිව උත්තර දෙන්න එක බලපෑමක් වෙන්නේ නැහැ. බොහෝ දෙනා ඉන්ටර්විව් එකට කියන්න බයයි මට යාළුවෝ ඉන්නවා, මගේ නෑදෑයෝ ඉන්නවා කියලා. ඒක නිසා ඔයා බය නැතුව ඔයාගේ ඇත්තම තත්ත්වය කියන්න. ඔයාට අවශ්‍ය නැත්නම් ඒක නොකිය ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. යාලට එහෙම හොයාගන්න බෑ ඔයාගේ නෑදෑයෝ ඉන්නවද නැද්ද කියලා. ඒක නිසා ඔබ නෑ කියලා කියන්න. ඒක කිසිම ගැටලුවක් නෑ. ඒ වගේම තමයි ඔබ නීත්‍යානුකූලව ඔබට වෙනත් චෙනගන් කන්ට්‍රි එකට ඉතාලි, ජර්මන්, ප්‍රංශ වගේ යන්න හම්බුනොත් ඔබ යනවද? එහෙම කියලා. එතකොට ඉතින් ඔය අනිවාර්යයෙන්ම කියන්නේ එකට නම් අනිවාර්යෙන් යන්නේ නැහැ. මම මේ රුමේනියාව තමයි වැඩ කරන්න කැමති කියලා එහෙම වචන ටිකක් සූදානම් කරගෙන යන්න. ඉංග්‍රීසි භාෂාවෙන් යාළුවට උත්තර දෙන්න. ඔයා අන්ලීගල් වැඩ කරනවද කියලා හයි. ඒ කියන්නේ අන්ලීගලි ඔයා වෙන රටකට පනිනවද කියලා හයි. එතකොටත් ඔයා කියන්නේ නෑ ඔයා වැඩ කරන්න ඇවිල්ලා තියෙන රුමේනියාව. රුමේනියාව තමයි ඔයාට ජොබ් කොන්ට්‍රැක්ට් එක ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ රුමේනියාවේ ඔයාට අදාළ අවුරුදු දෙක තුන ඔයා රුමේනියාව ඇතුලේ වැඩ කරනවා කියන එක යාලට අනිවාර්යයෙන්ම කියන්න. එතකොට එයාලා ගැන එයාලා ධනාත්මකව හිතනවා. ගොඩක් වෙලාවට ඔයාගේ ඉන්ටර්විව් එක පහසුවෙන් ඔයාට පාස් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික හොඳින් මතකයේ තබාගෙන ඔබ පාඩම් කරලා මේකට කලින්ම සූදානම් වෙලා යනවා නම් ඉන්ටර්විව් එම්බසි ඉන්ටර්විව් එක ඔයාට මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඉතින් අපි Travel with Lion හැමදාම ප්‍රාර්ථනා කරනවා ඔබගේ යුරෝපානු සිහිනය රුමේනියානු රාජ්‍යයේ රැකියාවක් තුළින් බලාපොරොත්තු වෙන්න ඉෂ්ට වෙන්න කියලා. ඉතින් අදත් ඔබ වෙනුවෙන් අපි ගෙනාපු
රුමේනියානු සිහිනයට අදාළ අත්දැකීම් සහ තොරතුරු බෙදා දීම වැඩසටහනෙන් අපි සමුගන්නයි මේ සූදානම. ඉදිරියේදීත් අපි මෙවැනි වීඩියෝ ඔබ වෙත ගෙන එනවා. ඊට ප්‍රථම ඔබ තවමත් අපගේ වීඩියෝ නරඹන්නේ අපේ නාලිකාව එහෙම නැත්නම් අපේ YouTube නාලිකාව subscribe නොකර. ඉතින් මම ඉතාමත් ආදරයෙන් ඔබෙන් ඉල්ලනවා ඔබ මේ වීඩියෝව අවසානය වන තෙක් රැඳිලා හිටියා වගේම අපගේ YouTube නාලිකාව Travel with Lion subscribe කරලා පහලින් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝවක් ඔබට මුදාහල තැනින් එය නැරඹීමේ හැකියාව ඔබට උදා වෙනවා. එහෙනම් අපි ගිහිල්ලෙන්නම් ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම යුරෝපානු සිහිනය සාර්ථක වෙන ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.